හයි යාළුවනේ පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මං ගේන්නේ අලුත්ම වීඩියෝ එකක් මේ 2x2 Rubik's Cube එක කොහොමද හරියටම solve කරන්න කියලා. මං මගේ YouTube channel එකේ දාලා ඇති 3x3 Rubik's Cube එක Pyraminx Cube එක කොහොමද හදන්නේ කියලා. ඔයාලට මේක හදන්න ඕන වෙනවා 3x3 Rubik's Cube එක හදපු හැටි. අපි බලමු දැන් මේ 2x2 Rubik's Cube එක හරියටම කොහොමද හදන්නේ කියලා. මම මේක සපල් කරගෙන එන්නම්. හරි ඉතින් යාළුවනේ මම මේක සපල් කරගෙන ආවා. ඔයාලට මතක ඇති 3x3 Rubik's Cube එක හදන විදිහටමයි මේක හදන්නේ. පොඩ්ඩක්වත් වෙනසක් නැහැ. ඉස්සෙල්ලාම මම මේ 2x2 Rubik's Cube එක හදනකොට ඔයාලට මතක ඇති මම 3x3 එක හදනකොටත් කිව්වා මේ විරුද්ධ පැති ටික අනිවාර්යෙන් ඕන වෙනවා ඔයාලට. ඒක ඔයා හොඳට මතක තියාගන්න. දැන් මේකට ඕන වෙන්නේ දැන් අපි ඉස්සෙල්ලාම හදන්නේ සුදු පැත්ත. ඔයාලට ඕන නම් කැමති පැත්තක් හදන්න පුළුවන්. මම හදන්නේ සුදු පැත්ත. ඒක ඔකට ලේසි හින්දා. අපි බලමු දැන් කොහොමද සුදු පැත්ත හදන්නේ කියලා. ඉස්සෙල්ලා මම සුදු යටට තියෙන පැත්තක් හොයාගෙන ඒකේ තියෙනවා එක කොටුවක්. සමහර අගට කොටු නැති වෙන්නත් පුළුවන්. බලනවා මේකේ තියෙන දැන් තැබිලි නිලුයි සුදුයි. දැන් ඔයාලට මතක ඇති 2x2 Rubik's Cube එක හදලා තියෙනවා නම් ඔයාලා මෙතෙන්ට අනිවාර්යෙන් ඉන්න ඕනේ නිලුයි සුදුයි තියෙන කොටුවන්නේ. අපි දැන් එහෙම කොටුවක් බලනවා. නිලුයි සුදුයි තියෙන කොටුවක්. ඔයාගේ ප්‍රැක්ටිස් එකෙන් තමයි ඒක පළවෙනි ලේයර් එක හදන්න ඕනේ. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න කලින් 3x3 Rubik's Cube හදන්නේ කොහොමද කියලා බලලා ඉන්න. ඊළඟට දැන් අපි බලමු දැන් ඔයාලට මම කිව්වා මෙතෙන්ට එන්න ඕනේ අනිවාර්යෙන් නිල් කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන නිලුයි රතුයි තියෙනවා. හරිද? දැන් ඔයාලට මම කියලා දුන්න මතක ඇති 3x3 Rubik's Cubes එක හරියටම හදනකොට මේකේ දකුණත් නීතිය වමත් නීතිය කියලා නීති දෙකක් ආවා. ඒකත් මේකට අනිවාර්යෙන් ඕන වෙනවා. මේක දැන් අපි පල්ලෙහාට ගන්න ඔයාලට නිකන් ප්‍රැක්ටිස් එකකින් ඔහොම නිකන් ගන්නත් පුළුවන්. නැත්තම් දකුණත් නීතියෙන් කරලා ගන්නත් පුළුවන්. දකුණත් නීතිය කරනකොට උඩට පැත්තට යටට පැත්තට කියලා තමයි මේක ගන්න ඕනේ. දැන් අපි දැන් ඕන් කොටු දෙකක් හදලා ඉවරයි. නිල් කොටු දෙක. දැන් අපිට ඔයාලට හොයාගන්න පුළුවන් රතු එක හදන්න මෙතෙන්ට ඉන්න ඕනේ අනිවාර්යෙන් රතු කොටුවක්. බලන්න ඕන රතු කොටුවක් තියෙන එක. දැන් මේ තියෙන්නේ. දැන් ඒක කරන්න අපි වමන් නීතිය කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයට වමන් නීතිය එකක් කරන්න. එතකොට ඔයාලට පේනවා ඇති දැන් මෙතන සුදු කොටු තුනක් හැදිලා ඉවරයි. ගාන්ට ලේයර්ස් වල හරියටම හැදිලා ඉවරයි. දැන් අපිට ඕනේ මෙතෙන්ට කොළ එකක්. දැන් කොළයි මෙතෙන්ට ඕනේ තැබිලි. කොළයි තැබිලි සුදුයි. දැන් ඔයාලට එහෙම එකක් පේනවා ඇති මේ තියෙන්නේ. එන්නේ ඒකනේ දැන් මෙතෙන්ට එන්න ඕනේ කොළයි තැබිලි සුදුයි කොටුවනේ. එතකොට ඒකත් අර විදියට වමන් නීතිය කරලා ගන්න. දැන් ඔයාලට පේනවා ඇති සම්පූර්ණයෙන්ම සුදු ලේයර් එක හැදිලා ඉවරයි. ගාන්ට මේ වෙලා හැදිලා ඉවරයි. දැන් අපි බලමු ඊළඟ ලේයර් එක තමයි කහ. මේ කහ කොටු හතර හරියටම හදාගන්න. අපි බලමු දැන් කොහොමද හරියටම කහ කොටු හතර හදාගන්නේ කියලා. හරි යාළුවනේ ඔයාලට කහ කොටු හතර හදන්න ඔයාලට මතක ඇති මේ 3x3 Rubik's Cube එකේ ඔයාලා ක්‍රොස් එක හදාගෙන මේක සුදු අත පැත්ත උඩට තියාගෙන දකුණත් නීතිය කරලා මේ කොටු ගත්තා. ඒ විදිහට නෙමෙයි මේකේ කරන්නේ. මේකට ඇල්ගොරිතම් එකක් තියෙනවා කරන්නේ මේ සම්පූර්ණයෙන් මේ කහ ටික විතරක් හදාගන්න. ඒකට තියෙන්නේ ඔයාට තමන්ගේ පැත්තට තමන්ගේ මූණ අත පැත්තට මෙහෙම කහ කොටුවක් තියෙන එක කොටුවක් හොයාගෙන මෙහෙම කොටු දෙකක් තිබ්බට කමන්නේ. එක කොටුවක් හොයාගෙන මේ සූත්‍රය කරන්න ඕනේ. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේ උඩට එක කහ කොටුවක් ඇවිල්ලා තියෙනවා. අනිත් තුනම නෑනේ. දැන් අපි කරන්නේ මේ කහ කොටුව තමන්ගේ ඉස්සරහට තියන්නේ. මූණ අත පැත්තට උඩට හිටින විදිහට තියාගෙන මෙතන තිබ්බේ මම ඒක මෙහෙම කරලා ගත්තා. තියාගෙන අර දැන් මම ඉස්සෙල්ලා කරපු ඇල්ගොරිතම් එකම කරන්න ඕනේ. උඩට පැත්තට යටට පැත්තට උඩට පැත්තට යටට. හරි. දැන් ආයෙත් අර විදිහටම මේ කහයක උඩට ඇවිල්ලා තියෙනවා. මම ඒ ඇල්ගොරිතම් එකම ආයෙත් කරනවා. හරි. දැන් ඔයාලට පේනවා ඇති සම්පූර්ණයෙන්ම කහ
කොටු ටික හැදලා තියෙනවා. දැන් අපිට මේ පීසස් ටික හරියට ගලප ගන්න තමයි තියෙන්නේ. ඔයාට ඒකටත් ඇල්ගොරිදම් එකක් තියෙනවා. අපි කොහොමද බලමු ඒක හරියට ඇල්ගොරිදම් එක යොදාගෙන කොහොමද කරන්න කියලා. හරි ඉතින් දැන් අපිට තියෙන ලාස්ට් ලේයර් එක හදන්න. ඒකට මම ඇල්ගොරිදම් එකක් භාවිත කරනවා. ඒක සම්පූර්ණයෙන්ම එතකොට 2x2 රුබික් කියුබ් හැදිලි ඉවරයි. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. ඔයාලට පේනවා ඇති දැන් කහ එක අපි හදලා ඉවරනේ. මෙහෙම සෙට් වෙන එකක් බලනවා. දැන් අපි මෙහෙම තිබ්බොත් අපිට දැන් මේ කොටුව සෙට් කරගන්න ඕනේ තැබිලි. දැන් මෙතන තියෙන්නේ තැබිලි නිලුනේ. අපි එතෙන්ට ගෙනිහින් බලනවා. දැන් මේ ගැලපෙනවනේ ගන්නට. එහෙම ගැලපෙන කොටුවක් තෝරගෙන ඒ කොටුව තමන්ගේ ඉස්සරහට පැත්තට මෙහෙම ඉස්සරහට පැත්තට තියාගෙන කහ පැත්ත උඩට තියාගෙන. يعني කහ පැත්ත තමන්ගේ කරකෝණ පැත්තට තියාගෙන මේක මේ පැත්තේ ඉස්සරහ පැත්තේ තියාගෙන මෙන්න මේ ඇල්ගොරිදම් එක කරන්න ඕනේ. R B prime R F2 R prime B R F2 R R2. හරි. දැන් ඔයාලට පේනවා ඇති. දැන් මේ විදිහටම ආයෙත් ආවා. දැන් අපිට මම ඔයාලට කිව්වා තනි කොටුවක් තමයි ඒකට ගන්න ඕනේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති දැන් මේ දෙකක් ඇදිලා. එතකොට දැන් අපි ගත්තේ මේ තැබිලි නිලුයි එකනේ. දැන් අපිට ආයෙත් ඒක ගන්න බෑ. අපි ගන්නවා වෙන කොටුවක්. අපි ගමු රතුයි කොළයි. කොටුව ආයෙත් මෙහෙට ගෙනහිල්ලා අර මං කිව්ව ඇල්ගොරිදම් එක කරන්න ඕනේ. R B prime R F2 R prime B R F2 R2. පේනවනේ 2x2 රුබික් කියුබ් ලේසියෙන්ම හදලා ඉවරයි. සූත්‍ර දෙකයි අපිට ඕනේ උනේ. ඉතින් යාළුවනේ අද මම ඔයාලට ගෙනාවේ මේ 2x2 රුබික් කියුබ් එක කොහොමද හරියටම සෝල්ව් කරන්න කියලා. ඉතින් අද මම වීඩියෝ එකෙන් සමු ගන්නවා. මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් දාන වීඩියෝ වලට එනවා. ඉතින් මම අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. like කරලා මේ වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. යාළුවනේ goodbye.